මම පැවිදි ජීවිතේ ඉන්නවට වැඩිය ඒ ගිහි ජීවිතය තුළ මේ බුදුරජාණන් වහන්සේ ගොඩාක් වාසි දීලා තියෙනවා. තේරෙනවද? දැන් පැවිදි ජීවිතේ ඉන්නවට වැඩිය දැන් බුදුරජාණන් වහන්සේ මහත්වෝ අපි ධර්මයේ සංදිත්තික ගුණය ගැන කියනවානේ අපි ධර්මයේ ගුණ කතා කරන ඕනේ. ධර්මයේ සංදිත්තික භාවය කියන්නේ ධර්මයේ මේ ජීවිතේම අපිට අවබෝධ කරගන්නත් පුළුවන්, දකින්නත් පුළුවන්. ධර්මයේ දකින්නවා කියලා කියන්නේ මහත්වෝ සතර අපායන් මිදෙනවා කියන එකයි. ධර්මයේ දැකීම ධර්මයේ අවබෝධයක් කියන එක නිකන් අහසේ පොළොවේ වගේ දුරස් දෙයක්. ධර්මයේ දකින්නවා කියලා කියන්නේ සතර අපායන් මිදෙනවා කියන එක. ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ ආ චතුරාර්ය සත්‍ය ධර්මතාවයෙන් අවබෝධ කරගෙන අරිහත් භාවය ලබා ගන්නවා. ඒකවල මාත්‍යෝ ධර්මයේ දැකීම කියන තැන ධර්මයේ අවබෝධය කියන තැන මහා විශාල පරතරයක් තියෙනවා. ඒකවල ධර්මයේ දකින්න කෙනා තමයි නිවන මාර්ගයට අවතීර්ණ වෙච්ච කෙනා. ඒක හොඳට හිතන්න ඕනේ. අපි ධර්මයේ දකින්න නැතුව ඒ කියන්නේ සතර අපායෙන් මිදිච්ච නැත්නම් අපි මිදිලා නැත්නම් තාම සතර අපායෙන් මිදුනායි කියන තැනට කියන තැන නම තමයි සෝවාන් ඵලය කියන්නේ. ඒක සෝවාන් ඵලය කියන වචනේ අපි වැඩි පාවිච්චි කරන හොඳ නේ ඒකට තියෙනවා. එනිසා සතර අපායෙන් මිදෙනවා කියන්නේ. ඒක සතර අපායෙන් මිදුන කෙනා සමනයි මහත්ය නිවන් මාර්ගයට අවතීර්ණ වෙච්ච කෙනා. ඒතරම් අපි තාම නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ. තේරෙනවද? මුලින්ම සතර අපායෙන් මිදෙන්න ඕනේ. ඒ කඩේම අපි දැනගන්න ඕනේ. ඒ කඩේම දැනගත්තට පස්සේ තමයි අපි නිවන් මාර්ගයට අවතීර්ණ වෙච්ච භාවයට පත් වෙන්නේ. ඒකට මාත්‍යෝ ගිහි ජීවිතේ ඉන්න අයට බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම අර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අර මුල් කාල වකවානුවේ උන්වහන්සේත් එක්කම කල්ප ගණන් පෙරම් පුරාගෙන ඒ පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන ආපු පිණිසම පහළ වුණේ. ඉතින් ඒ අය අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේට කිසිම වෙහෙසක් ගන්න ඕනේ නැහැ ඒගොල්ලන්ට. හරියට භාවය අවබෝධ කරලා දෙන්න. මොකද ඒගොල්ලෝ එක ගාථාවක් දෙකක් කියද්දිම මාර්ගය කියලා දෙද්දිම ඒගොල්ලෝ අවබෝධයන් ලැබුවා. නමුත් පසු කාලේන ලෝතර බුදුරජාණන් වහන්සේ හුඟාක්ම උත්සාහ ගත්තේ මේ සත්‍යයට සතර අපායෙන් මිදෙන්න ඕනේ කියන තැන කියලා දෙන්නේ. ඒකට සතර අපායෙන් මිදෙන්න ඕනේ කියලා ගැන කියන්නේ මහත්වෝ සතර අපාය කියන්නේ අප්‍රමාණ දුකෙන් පිරිච්ච තැනක් නේ. പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිරේ තිරිසන් ලෝකේ කියන මෙන්න මේ සතර අපාය යමෙක් වැටුණොත් කල්ප ගණන් මමත් මහත්මයාත් හැමෝම මේ කල්ප ගණන් දුක් විඳලා ආපු පිරිසක් නෑ. අද වුණ සතර අපාය දිහා බැලුවොත් මේ තිරිසන් සතෙක් ගියොත් මේ හරකෙක් බල්ලෙක් වගේ අඳුරේක් මොකා ගත්තත් මහත්වෝ ඒගොල්ලෝ නැවත කවදාකවත් කල්ප ගණනකින් ගොඩ එන්නේ නෑ. ඒගොල්ලෝ මේ ප්‍රමාදී භාවයට පත් වෙලා තියෙනවා. මනුෂ්‍ය ජීවිත ගත කරලා මේ මනුෂ්‍ය ජීවිතයේදී ඒගොල්ලෝ සීලයක් සමාදන් වුණේ නැහැ, දානයක් දුන්නේ නැහැ, තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවක් ඇති කරගත්තේ නැහැ. මරණ වෙලාවේ හිතන්න දෙයක් තිබුණේ නැහැ, අරන් යන්න දෙයක් තිබුණේ නැහැ, සැප පිණිස හේතු වෙන දෙයක් තිබෙන්නේ නැහැ. ඒ නිසා දැන් කල්ප ගණන් වැටිලා දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ට පහළුණත් මහත්යෝ ඒගොල්ලන්ට ඇති වැඩක් නැහැ. නේද? ඒකේ ප්‍රමාද භාවයට පත් වෙනවා කියලා කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සතර අපායෙන් එතර කිරීම උදෙසා තමයි ගිහි අයට ධර්මයේ දේශනා කරලා තියෙනවා කියලා. ගිහි අයට දේශනා කළා. එතකොට දැන් විසාකාව ගත්තා, අනිත්‍යසිතුමා ගත්තා, එතකොට නකුල මාතා, නකුල පියා ඔය කණ්ඩායම් සියල්ලම ගත්තත් මහත්යෝ ඊළඟ සෝවාන් ඵලයටපත් වෙච්ච අය. තේරෙනවද? ඒගොල්ලන්ගේ සෝවාන් ඵලයෙන් ඉක්මවා යන්නේ කියලා කොතනවත් බුදුරජාණන් වහන්සේ බලකලේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා ඒගොල්ලෝ තව තව කාමාශාවන් ඒගොල්ලෝ තුල තියෙනවා කියලා. සෝවාන් ඵලයටපත් වුණාම පස්වෙච්ච කෙනා තුල කාම රාග පටිඝ කියන තුනම තියෙනවා. තේරෙනවද? ඒකෝට මේ තුනම තියෙන නිසා මේගොල්ලෝ මේවා විඳින්න කැමතියි කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. නමුත් මේගොල්ලෝ මෙතෙන්ට ඉන්න ස්වභාවය තුළ නැවත දුකට වැටෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ නිසා 아무තු වෙහසක් ගත්තේ නැහැ මේගොල්ලන්ට ඔබලා නිවන් අවබෝධ කරන පැත්තට යන්නේ කියලා. ඒ කියන්නේ මේවා සෝවාන් ඵලයේ තුනම ඒ අය කටයුතු කරගෙන ගියා. ඒකෝට බුදුරජාණන් වහන්සේ දන්නවා මේ අය නැවත කවදාකවත් දුකට වැටෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ විශ්වාසය මත බුදුරජාණන් වහන්සේ ඉන්හිහාට යමක් ඒගොල්ලන්ට කිව්වේ නැහැ. මොකද ඒ වගේ මහත්වෝ ගිහි ජීවිතය ගත කරන අයට බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ සතර අපායෙන් මිදෙන කෙනෙක් බවට පත් වෙන්නේ කියලා. දැන් මහත්මයා ඒ ජීවිතය ගත කරමින් ඉන්න අපිට කොහොමද මේ මාර්ගය යන්නේ කියලානේ. ඒකට බුදුරජාණන් වහන්සේ කියන මහත්මයලා මේ වෙනකන් සතර අපායෙන් මිදිලා නැත්තම් මම මේක කියන්න දන්නේ නැහැ. මිදිලා නැත්තම් මහත්මයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතර අපායෙන් මිදුණ කෙනෙක් බවට පත් වෙන්නේ කියලා. ඉතින් එහා දෙයක් කියන්නේ මොකද එතනින් පස්සට වුණාට පස්සේ මහත්කල සුරක්ෂිතයි. ආත්ම භාව හතක් ඇතුළතදී කවදා හෝ දවසක නිවන් අවබෝධ කරගන්න සමාතේ ඒ ආත්ම භාව හැට කල්ප ගාන දිග වෙන්නත් පුළුවන්. තවර සිටී බුදුරජාණන් වහන්සේලා වගේ දීට කල්ප ගානකට එහා පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ශාසනවල සෝවාන් වෙච්ච දෙවිවරු තාම දිව්‍ය ලෝකෙ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කාලේ ඇවිල්ලා ඒගොල්ලෝ කියනවා සමහරවිට
මම සකී බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. ඒ වගේ ඒගොල්ලෝ කාලසටහනක් තාම දිව්‍ය ලෝකවල ඉන්නවා. නමුත් කවදාකවත් ඒගොල්ලෝ නැවත සතර අපායකට වැටෙන්නේ නැති නිසා ඒගොල්ලෝ සුවස්හිතයි සැප විඳින්න ඉඳලා කවදා හෝ දවසක ඒගොල්ලෝ පිරිණිවි යනවා. නිකුත් මාර්ග ඵල වලටපත් වෙලා. ඒතර මහත්ය සෝවාන් ඵලයට පත්වීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව සරලව කියලා දීලා තියෙනවා. ඒතකොට එතනදී මහත්ය බුදුරජාණන් වහන්සේ පළවෙනිම කියන්නේ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව. එනවාද බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි අපි තුළ ඇති කර ගන්නා වූ අචල වූ ශ්‍රද්ධාව වයින්තේ කැඩෙන්නේ නැහැ. බිඳෙන්නේ නැහැ. මොනම අවස්ථාවකවත් තෙරුවන් ඉක්මවා අපි හිතන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේමයි ධර්ම රත්නයමයි සංඝ රත්නයමයි අපිට තියෙන එකම සැනසෙල්ල එකම නිවීම කියන තැන අපි ඉන්න එකම විශ්වාසය කියන තැන ඉන්නවා. දෙවෙනි කාරණේ සීලය ආරකාන්ත සීලයක් විදිහට ආරක්ෂා කරනවා. සිල්පද පහක් තියෙනවනේ පංචශීලය. නමුත් මේ පංචශීලය ඉක්මවා අපි යන්න වෙනවා සෝවා ඒ සතර පායෙන් මිදෙන්න තැනට ගියාම උපෝසථ අෂ්ටාංග සීලය වගේ තැනකට මේ රකින්නා වූ සිල්පද මොනම හේතුවකින්වත් අපි කඩ කරන්නේ නැහැ මාත්‍ය. තේරෙනවද? මොකද අපි මේ දැන් හැම දෙයක්ම කරන්නේ සතර පායට තියෙන බය නිසා. අපි මුලින්ම මේ සතර පායෙන් ඈතර වෙන කෙනෙක් බවට පත් වෙන්න නම් මුලින්ම අපි මහත්ය සතර පායේ දුක දැනගන්න ඕනේ. මේ බය නොදකින්න කෙනා කවදාකවත් මේකෙන් ඈතර වෙන්න උත්සාහයක් ගන්නෑ නැහැ. තේරෙනවද? මොකද අපි හිතන්නේ මහත්යෝ මේ දුක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ ඇස් වලින් දකින අපි ඔය ටීවී එකේ රූපවාහිනිය එහෙම දකින අනාථ කඳුළු ළමයි දුක් විඳිනවා, භූමිකම්පා වලින් දුක් විඳිනවා, ගම් වතුර ගාලා දුක් විඳිනවා, කන්නේ නැතුව ඔය අප්‍රිකාවේ දකුණු අප්‍රිකාවේ රටවල් වල ළමයි දුක් විඳිනවා නේද? අප්‍රමාණයේ දුක අයිති ස්පිතාලයකට ගියොත් දුක් විඳිනවා තේන අපි මේවා තමයි දුක හැටියට දකින්නේ නේද? ඒ නිසා අපි එච්චරයට බය නෑ මහත්යෝ. නේද? නමුත් ඒක නෙවෙයි මේ සංසාරයේ තියෙන දුක කියලා කියන්නේ. ඊට වඩා මේ සතර අපායේ සත්‍යා විඳින දුකක් එක්ක බැලුවාම මහත්යෝ කන්න නැතුව බඩගින්නේ අනාථ කඳවුරු වල තියෙන ළමෙක් සැපක් විඳින්නේ. මොකද ඒ ළමයා මැරුණොත් වල්ලන්න කෙනෙක් හරි ඉන්නවා. සමාජ සේවා සංවිධානයක් හරි තියෙනවා ඒගොල්ලන්ට කැඳ උගුරක් හරි කැන්ඩෝල් පෙත්තක් හරි දෙන්නේ. නමුත් මහත්යෝ සතර අපායේ ඉන්න සත්‍යයට මේ කිසිම දෙයක් ලැබෙන්නේ නෑ. තේන්න. දැන් මම ඔය හොරෝපතානේ එක සැරයක් ඉන්නකොට එක මේ අර ගොවි මහත්තයෙක් අතින්නකට වෙඩි තියලා තිබ්බා. මම නම් බලන්න ගියේ නායක සයින්කට බලන්න ගියා. ඒ අතින්න වෙඩි තියලා රෑ වෙඩි තියලා ඒ අතින්න හවස තමයි වැටලා ඉතින් මැරලා. ඒ අතින්නගේ බලන්න ගියාම ඒ අතින්නගේ පිටිපස්සෙන් කකුල් දෙක අස්සෙන් තියෙන ලොකු පොලිතින් බෑග් එකක් වගේ එකක්. හොරෝගයක් වගේ. ඉතින් ඒ පස්සේ ඒගොල්ලෝ බලනකොට ඒ අතින්න පැටිය ප්‍රතිවිරුද්ධ කරලා බඩ ඇතුලේ ඉඳලා. අර ගර්භාෂෙත් එක්ක තමයි එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒකට බලන්න දැන් මේ සතා තිරිසන් ලෝකේ සතා රැ වෙඩිපාර කාලා එළි වෙනකන් වේදනාව ඉඳලා දරා ගන්න බැරුව අර බඩේ ඉන්න පැටිය ප්‍රසිද්ධ කළා නේ. ඒකෝට මේ වේදනාව කියන්න කෙනෙක් හිටියද යාද? ඒක බලන්න කෙනෙක් හිටියද? පැන්ඩෝල් පෙට්ටක් ඉන්ජෙක්ෂන් එකක් දාන්න කෙනෙක් හිටියද නෑ නේද? ඒකෝට බලන්න මේ අම්මා ඇතින්න මැරෙනවා වගේම අර කුස ඇතුලේ හිටිය මෙලෝ හතරක් නොදැන සතා පැටිය නැගලා එළියට ආවනේ. ඒකෝට මේ දුක කියන්නේ ඒගොල්ලන්ට කෙනෙක් නෑ. ඒතකොට මාත්‍රේ ඒ දුකට ඇතින්නපත් උනේ හේතුඵල ධර්මයන් නිසා. ඇතින්නත් පෙර ජීවිතේ කාට හරි වෙදි කියන්නේ නැති. කවුරුහරි මරලා දාන්න නැති. මනුස්ස ජීවිතයක් ලබා දෙන විදියට මොනවා හරි වෙනා මරලා දාන්න නැති. ඒතකොට මේ බඩේ හිටිය පැටියක් නිකම් නෙමෙයි මරලා ඒ විදියට එළියට ආවේ. එයක් සංසාරේ කාල් දරුවෙක් ගබ්සා කරන්නේ නැති. මොනවා හරි අක්ෂර කර්ම සිද්ධ කරන්නේ. ඒතකොට ඒ කර්ම විපාක යනවා තමයි ඒ දෙන්නම එතෙන්ද. ඒතකොට මහත්යෝ මේ තිරිසන් ලෝකේ ඒ සතාට පිළිසරණක් වෙන්න කෙනෙක් ඉන්නවා. කවුරුත් නැහැ. එයා ඒ දුක තනියම විඳින්න ඕනේ. ඒ දුක තනියම දරන්න ඕනේ. ඒකෝට මේ අලියා කියන්නේත් ඇසින්න කියන්නේත් ඒ පැටියා කියන්නේත් මහත්ය පෙර ජීවිතේ මිනිස්සෙක්. වෙන කවුරුත් නෙමෙයි. මම වගේ ඔබලාම වගේ මිනිස්සෙක්. නමුත් සීලයක් ආරක්ෂා කළේ නැහැ, දානයක් දුන්නේ නැහැ, පෙරුවන් කෙරේ ශ්‍රද්ධාවක් ඇති කරගත්තේ නැහැ. මැරෙන වෙලාවේ සැප විඳින්න අදාළ ධර්මයන් සකස් කරගෙන තිබෙන්නේ නැහැ. ඒ නිසා අතෙන් දවස්නා. ඒකෝට මේ දුක බලන්න කොච්චර දුකක් දෙවින්ද කියලා. ඒතර ඔය වගේමයි මේ සිතුල් පොව්වේ ඉන්නකොට එකතරයක් ඒකත් මම හිතේනේ අර වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒක මතක් කළේ මේ කුළුමීනේ ගෑනුසතේ පැටිය දාන්න ඇවිල්ලා. කොහොමද පැටිය හිර වෙලාද? එයා එළියට එන්නේ නැහැ පැටිය හිර වෙලා යෝනි මාර්ගය තුල හිර වෙලා. මෙයාට වේදනාව ඉවස ගන්න බැරුව කොහොම හරි අර බැව ළඟට ඇවිල්ලා තියෙන වතුර බොන්න. ඒක බැව ළඟට ඇවිල්ලා මෙයා ගැටිලා හරි එළියලා හරි මොකක් හරි පාස්නේක දෙහෙටිගෙම සිඹුල ගහගත්තා. පැස්සිය. ඒතකොට උදේ වෙනකොට පැටියක් හිර වෙලා මැරිලා දැක්සිව කිඹුලා කාලා. දෙන්නම් මැරලා. ඒතර බලන්න මේ දුක කාටද යා කියන්නේ නේද? දැන් මිනිස්සුන්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවා.
වින්නපුවම්ම කෙනෙක් හරි ඉන්නවා වයසක ආච්චි කෙනෙක් කරලා ඉන්නවා එයාට මොකක් හරි කරලා ඒ දේ කරන්නේ නේ ඒකට වන්නේ සතර අපායේ මේ සත්‍යනා විදින දුක ඔය නිකන් ඔය කාරණා දෙකක් කිව්වේ එතකොට මේ කුළු දෙමින් භෑන සතා මැරෙන්නේ ඒ අකුසල කර්මයන් නිසා එයාට ඒ පැටිය හේවෙන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි එයාත් සංසාරේ කළාවක් හෝ අකුසල කර්මයක් එතකොට මේ පැටිය ඉර වෙලා ඒ ආකාරයෙන් දවස් ගානක් වේදනාවෙන් ඉඳලා පැටිය මැරෙන්නේ ඒ කියලා අකුසල හේ කර්මයක් වෙන නිසා නෙමෙයි එතකොට මේ දෙන්නම පණ පිටින් මට සිඟුලට දිවි වෙන්නේ ඒක අකුසල කර්මයක් නෑ. ඒවා හේතුඵල ධර්මයන්මයි. ඒක බලන්නේ තිරිසන් ලෝකයේ ඒ සතාට කියන්න කෙනෙක් හිටියද? ඒගොල්ලෝ තනියම විඳින්න ඕනේ මාත්‍ය. මේ කොයි සතත් එහෙම තමයි. ඒගොල්ලෝ කවුරුත් දෙයක් දෙන්න මොකක්වත් දෙන්න කෙනෙක් නෑ. ඒකද මනුස්ස ලෝකයේ මේ තියෙන දුක නෙමෙයි සතර අපායේ තියෙන දුක. ඒක ඊට වඩා මහා සියුණුයි දරුණුයි. ඒ දුක මහත්යත් විඳ මමත් විඳ කල්ප ගානක් අතීතේ. අනාගතයේදී තාම අපි සතර අපායෙන් මිදලා නැත්නම් අපිට අනාගතේ ඒක උරුමයි. ඒ සත්‍යද. ඒ වගේම പ്രേත ලෝකේ ඊට වඩා දරුණුයි. සමහර പ്രേතයෝ උපත්යේදීම මහත්යෝ පෙර සංසාරයේ අකුසල් කරලා නිසා කටවල් නැතුව උපදිනවා. ඒගොල්ලන්ට කටක් නැහැ. කට පුූට්ටු වෙලා තියෙන්නේ. මොකද පෙර ජීවිතේ දන් දීලා නැහැ. දන් දීන නැති නිසා ඒගොල්ලන්ට ආහාරයක් ගන්න බෑ. ඒ පින නැහැ, ඒ කුසලේ නැහැ. කටක් නැතුව උපදිනවා. ඒතකොට මුළු ජීවිත කාලෙම ඒගොල්ලෝ निराහාරව තමයි ජීවත් වෙන්නේ. සමහර ප්‍රේතයෝ ඉන්නවා ඒගොල්ලෝ යමක් සෙම ටිකක් සොඩු ටිකක් ආහාරයට හැටි ගත්තත් ඒ මොහොතේ මේක වමනය කරනවා. මොකද දරා ගන්න බෑ ඒගොල්ලන්ට. මොකද දන් දීලා නැහැ. දන් දීලා පින නැහැ. ඒ නිසා ප්‍රේතෙක් හරි වුණා. නමුත් ඒක ආහාර ටිකක් ගන්න පින නැහැ. දවසක් තව ප්‍රේතෙක් ඉන්නවා මේ ස්වාමීන් වහන්සේ ගමකට මොනවා ගහලා තිනවා. එයා උදේ දාන ගන්න ගෙදරකට ගියා. පින්ද පාතට ගියා. බොහොම හොඳට පින්දපාතේ පූජා කළා දැන් හදලා. ඉතින් පූජා කරලා පින්දපාතේ අරගෙන හාමුදුරුවෝ කුටියට ගෙනල්ලා හාමුදුරුවෝ වළඳනකොට මුකුත් හාමුදුරුවෝ ගැලුවා. නමුත් හාමුදුරන්ට හවස 5 විතර වෙනකොට බඩේ අමාරුවක් හැදෙනවා. තේරෙනවද? ඉතින් බඩේ අමාරුවක් හැදෙන්න අපත්‍ය දෙයක් හාමුදුරුවෝ අරගත්තේ නැහැ මොකද? කිසිම දෙයක් නැහැ ඉතින් ගත්ත පින්දපාතේ විතරනේ හාමුදුරුවෝ ගන්න. නමුත් 5ගෙන් 5 වෙනකොට බඩේ ලියනවා. බඩේ ලියනවා හාමුදුරන්ට. නමුත් පහමාරි නම් මාත්‍යෝ හතමාර අට වෙනකම් දැන් හය පහ පස් පානක් විතර බඩේ ලියනවා විදිහටම. ඒ කරගන්න දෙයක් නැහැ. කැලේ හාමුදුරුවෝ ඉන්නේ කියන්න කෙනෙකුත් නැහැ. දැන් මේ හාමුදුරුවන්ට ඊට පස්සේ හාමුදුරුවෝ එක මොහොතක් සමාධියට යනකොට හාමුදුරන්ට පේනවා හාමුදුරුවන්ගේ ඉස්සරහ පෙරේතෙක් ඉන්නවා. පෙරේතෙක් ඉන්නවා ඒ පෙරේතය වමන කරමින් ඉන්නේ. එන්න. හොඳටම දීප මිනිස්සෙක් උදේට වමන කරනවානේ. ඒකෝට දිව එළියට දාලා ඕක් දාලා වමන කරනවානේ. මේ පෙරේතේ මාත්‍ය දිව මෙච්ච අඟල් 6ක් විතර එළියට දාලා වමන කරගෙනමයි ඉන්නේ. එයාගේ කර්ම විපාකයක් ඒක. ඒකවල තමයි හාමුදුරුවෝ දැනගන්නේ මේ බඩේ අමාරුව වල ප්‍රේතයන්සයි සකස් වුනේ කියලා. තේරුණාද? මේ සතර පායේ දුක ගැන මම කියන්නේ. ඒකෝට ඒක කොහොමද වෙන්නේ? ඒකෝට මේ ප්‍රේතය අර උදේ දාන දුන්නා වූ ගෙදර නියගිය ඥාතියෙක්. ඊට පෙර ආතෝ නියගියා වූ ඥාතියෙක්. ඒකෝට මේ පෙරේතය කැමති නෑ මහත්යෝ දන් දෙන්න. තේරුණාද? ඒ ප්‍රේතයා මනුස්ස ජීවිතේ ඉන්නකොට දන් දීලා නැහැ. එයා දන් දෙන්න කැමතිත් නැහැ. දෙන අයත් වැළක්වුවා. එහෙම එකක් තියෙනවා. සමහරව දන් දෙන්න කැමති නැහැ. නමුත් දෙන කෙනාවත් වළක්වනවා මහත්තයෝ. ඒකෝ මේ ප්‍රේතයා දෙන අයත් වැළක්වුවා. වළකලා ප්‍රේත ලෝකෙට වැටුණා විතරක් නෙමෙයි මහත්තයෝ. දැන් ප්‍රේත ලෝකේ ඉඳගෙන අර මිනිස්සු දන් දෙනවාද? කැමති නෑ. ඒකෝට යා උදේ දාන දෙනකොට ඒ දානෙට එක්ක මොනවා හරි අපවිත්‍ර දෙන මුසු කළා. මොකක් හරි දෙයක් වමනේ උපකාරයක් කළා. මොකක් හරි ඒ දෙයක් සිද්ධ කළා. ඒක මේ සිද්ධ වීම නිසා තමයි ආම්දුරාට අර සිද්ධිය ඇති වෙන්නේ. වෙන සිද්ධියක් නැහැ. ඒකෝර ආම්දුරෝ දැනගන්නවා හරියටම මේ ප්‍රේතයන්ගෙන් තමයි මේ සිද්ධිය සිද්ධ වෙනවා කියලා. දැන් ආම්දුරා 8:00මාර වෙනකන් දැන් බඩේලිය ගිහිල්ලා. නමුත් නැවතින්නේ නැහැ. ඒකෝර දැන් ආම්දුරෝ දැනගෙන දිනවා මේකෙන් තමයි මේක උනේ කිව්වහම දැන් මේක යටපත් කරගන්න එක නේද? දැන් මේ වගේ පහත් හේතුවක් නිසා මේක සිද්ධ වෙන්නේ. ඒකෝර ආම්දුරෝ ඒ වෙලාවේ නිදාගෙන පැදුර නිදාගෙන මුලින් තව අතට නිදාගෙන ඉඳලා තියෙන්නේ. මොකද මේ ඒ කියන්නේ අනිත් අතට නිදාගත්තොත් හාමුදුරන්ට රැකිලි යනවා මාත්‍ය. තේරෙනවද? ඒකට දැන් ඒක බලන්න රැකිලි යනවා. නමුත් හාමුදුරන්ට දැන් 8:00මාර 9න් පස්සේ රැකිලි යන්නත් බෑ. අලි ඇවිල්ලා පිටිපස්සට තස්කඩම ඇිනවා. ඒ රැකිලිට යන්න බෑ. ඒක හාමුදුරුවෝ ඉස්සෙල්ලා මුලින් තලාවට නිදාගෙන හාමුදුරන්ගෙනව කැප නැහැ. හොඳේ. නමුත් ඒ අකටභාවය තුළ එතන වෙන කරන් දැන් අසනීපයක් වෙන නිසා හාමුදුරුවෝ නිදාගෙන තියෙනවා. මේ අනිත්ට නිදාගත්ත හාමුදුරුවෝ බැරේ යනවා. තේරෙනවද? ඒකෝ නිදාගෙන හාමුදුරුවෝ අදිෂ්ඨානය කරනවා මේ ආපෝ ධාතුව
පටවියක් බවට පත් වේවා කියලා. දැන් මේ ආපෝ ධාතුවනේ ශරීරයෙන් මේ බඩේලිය හැටියට දැන් ආපෝ ධාතුවේ ස්වභාවය වැඩි වීමක් තියෙනවා. ඒකට ආපෝ ධාතුවයි වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය තමයි වැඩි. ඒකට ආම්ද්‍රෝ දැක්කට පස්සේ මේක පෙරේතය විසින් කළායි කියලා ආම්ද්‍රෝ මොකද කරන්නේ? පඨවි ධාතුවත් වායෝ ධාතුවත් මේ පඨවිනේ ආපෝ ධාතුවත් වායෝ ධාතුවත් පඨවිය බවට පත් වේවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඒ අදිෂ්ඨාන ශක්තියම මහත්යෝ ආම්ද්‍රවන්ට නින්දයන්. තව ආම්ද්‍රෝ උදේ නැගිටිනවා. නැගිට්ටට පස්සේ කිසිම බඩේ ප්‍රශ්නයක් නැහැ. බඩේ ලියන්නකුත් නැහැ. ඒ සියලු දේවල් වියලික බවට පත් වෙනවා. ඒකෝට බලන්න එතනදී අර ප්‍රේතයා තමයි ඒ තත්ත්වය ඇති කරේ. ඒක බලන්න එතෙන්ද මනුස්ස ජීවිතේ දන් දුන්නෙත් නැහැ. මනුස්ස ජීවිතේ දන් දෙන වැළක්කුවා. වළක්කලා ප්‍රේත ජීවිතේට වැටුණාට පස්සේ එයාගේම ඥාතීන් දන් දෙනවට එයා කැමති නැහැ. ඒකටත් ඇවිල්ලා අකුසල් කරගන්න. ඒකෝට බලන්න දැන් එයා කරගත්තා වූ අකුසලේ මොන තරම්නම් ධර්ම අකුසලයක්ද? දැන් ප්‍රේත ජීවිතේ ඉඳන් මොන තරම් ධර්ම අකුසලයක්ද සිද්ධ කරගත්තා. ඒකෝට ඒ වගේ මාත්‍යෝ ප්‍රේත ජීවිතේ ලෝකේ වැටෙන අයගේ එකම එක ස්වභාවය දුකම තමයි. ඒගොල්ලන්ට වෙන දෙයක් නැහැ. දුකම තමයි ඒගොල්ලන්ට උරුම. ප්‍රේත ලෝකේ ප්‍රේතයෝ කියන්නේ මාත්‍ය විකෘතිය. ලෝකේ විකෘතියම කියන දේ කොහෙද තියෙන්නේ කියලා දැන් අපි දකිනවානේ. ඔය උගන්ඩාවේ ඉන්න මිනිස්සු, අප්‍රිකාවේ ඉන්න මිනිස්සු, ඉන්දියාවේ දුප්පත් පැත්තවල ඉන්න මිනිස්සු දැක්කම ඒගොල්ලෝ හරි විකෘති භාවයක් තියෙන. සාමාන්‍යයෙන් ඔබලාට අපේ වගේ නෙමෙයි. මේ ඒගොල්ලෝ යන්නේ හුඟක් වෙනස් නේද? නමුත් අපි ඒක තමයි විකෘති හැටියට දකින්නේ. නමුත් ඒක නෙමෙයි විකෘතිය කියන්නේ මහත්තයෝ. പ്രേත ලෝකයේ තමයි සැබෑම විකෘතිය දෙන්නේ. പ്രേත ලෝකයේ මිනිස්යන්ගේ විකෘතිය හැදිලා තියෙන මහත්තයෝ අකුසල වල බලවත්භාවයට. අකුසල බලවත් වෙන්න මහත්තයෝ ඒගොල්ලන්ගේ විකෘතිභාවය වැඩි. දුක වැඩි ඒගොල්ලන්ගේ. මහා විකෘති මේක පුදුමාකාර විකෘතීන් പ്രേත ලෝකයේ තුල තියෙනවා. ඒකෝර මෙන්න මේ සතර අපායේ සත්‍යය විඳින දුක තමයි මේ දුක. එතන ඒ වගේ මාත්‍ය මෙන්න මේ දුක දැක්කට පස්සේ අපි සතර අපායට බිය වෙනවා. ඒකෝර සතර අපායට බිය ඇති කර ගැනීම තුලින් තමයි අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නේ. බුදුරජාණන් වහන්සේමයි අපිට මේ සතර අපායේ මිදීමේ මඟ කියලා දුන්නේ. මේ සතර අපායේ ගැඹුරු භාවය මේකේ තියෙන දුක අපිට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේමයි. ඒ බුදුරජාණන් වහන්සේ කියපු ධර්ම මාර්ගයේ යෑමෙන් පමණක්මයි සතර අපායේ තුල බිය අපිට දැක ගන්න පුළුවන්, අවබෝධ කර ගන්න පුළුවන්. මේ මාර්ගයේ ගිය පිට තමයි මහා සංඝරත්නය කියන්නේ. මෙන්න මේ විශ්වාසය තුළ ඉඳගෙන තෙරුවන් කෙරෙහි අපි අසල ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕනේ. අනු කිසිම කෙනෙකුට වැඩි. ඊළඟ මාත්‍ය සීලය ආරකාන්ත සීලයක් ඇටියට ආරක්ෂා කරනවා. ඒතකොට සිල්පදයක් අපි සමාදන් වෙලා ඒ සිල්පදේ මොන හේතුවක නිසාවත් කැඩෙන්නේ ආර්යයන් වහන්සේලා ආරක්ෂා කළ හැටියට සිල්පදේ ආරක්ෂා කරගන්න. අපිට සිල්පදයක් කැඩෙන්නේ අනකොටම අපි හිතන්නේ අපි ලබන සතුට නෙමෙයි සිල්පදේ කැඩීම තුළින් අපි සතුටක් නෙලබන්නේ. අරක්කු ටිකක් බිව්වත් කාමයේ වරදවා ඇතුණ සිල්පදේ කැඩුනත් අපි සතුටක් ලබන්නේ නේද? ඒ ලබන්නා වූ කෙටි සතුට නෙමෙයි අපි බලන්නේ. අර සතර අපායේ දීර්ඝ වූ දුක. සතර අපායේ දීර්ඝ වූ දුක දැක්කහම මාත්‍යෝ මේ කෙටි සතුට අපි අතහැරලා දානවා, යටපත් කරලා දානවා. මේ සැපතු නිසා අර දුක විඳින්න බෑ කියලා අපිට හිතෙන මොකද එරුවන් කෙරේ ශ්‍රද්ධාව ඇති වෙච්ච තැන අපි තුළ කර්මය කර්මඵල පිළිබඳ විශ්වාසය තමයි වෙනවා. කර්මයේ සහ කර්මයේ ඵල හොඳ දෙයක් කළොත් ලැබෙන හොඳ ප්‍රතිඵලයක්, නරක දෙයක් කළොත් ලැබෙන නරක ප්‍රතිඵලයක් කියන විශ්වාසය අපි තුළ ඇති වෙනවා. ඒකෝට මේ විශ්වාසය නිසාම සීලය කැඩෙන තැනට යන්නේ නැහැ මහත්තයා. ඒක බලන්න. ඔයාලා සීලේක අදහස් කරන පංචශීලයේ ඒ පංචශීලය තමයි අදහස් කරන්නේ. නමුත් මහත්තයෝ සතර අපායන් නිදන තැනට යන සෝවාන් ඵලයට යද්දී මේ සතර මේ පංචශීලය ඉක්මවා මහත්තයෝ උපෝසත අෂ්ටාංග සීලයකට වගේ සම්පූර්ණ සිල්පද අට නෙමෙයි. සාමාන්‍යයෙන් ඒවා රැකෙන තත්ත්වයට යන්න ඕනේ. දැන් අපි ජීවිතේ ගත කරද්දීම මාලා ගන්ධ විලේපන දාන සම්බන්ධ විගුණ අස්ථාන වේරමණී කියනවා මල් ගහගෙන සුගඳ ගහගෙන ඒ තැනට නෙමෙයි. අපි ජීවත් වීමට අවශ්‍ය කරන්නා වූ තැන ඉඳගෙන ඒවා පරිහරණය කරන්න ඕනේ. තේරුණාද? ජීවත් වීමට අවශ්‍ය කරන දෙයක් තියෙනවානේ. පවුඩර් ටිකක් දැම්මම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වගේ අඳුම් පැලතුම් වෙනකට ප්‍රශ්නයක් නැහැ. ඒ ජීවත් වීමට අවශ්‍ය සීමාව තුළ ඉඳගෙන. තේරුණා? ඔය සමහර ඉන්නවා ඇඳුමක් ඇඳලා ඒක මහා විචූර්ණ ඇඳුමක් මේ දෙහින් එල්ලෙනවා මේන් බැද්දාගෙන අර පාට මේ පාට දෙකක් කූඩු වගේ එහෙම නෙමෙයි. ඒකට අපි තුල සීලය අපි මේකට සීලයක් තුල ඉන්නවායි කියන තැන ඉඳලා දිහියෙකුට ඒක රකින්න පුළුවන් ප්‍රමාණයකට හරි අපි යන්න ඕනේ මාත්‍යෝ. තේරෙනවද? දැන් හැමදාම අපි දවස් 3 වේල කෑම කනවනේ. නමුත් අපිට අදුමාදී පොයේ දවසටවත්. තේරෙනවද? ගිහි ජීවිතේ ගෙදරින් කරන මම අද විකාල භෝජනා වේරමණී ශික්ෂාපදේ සමාදන් වෙනවා කියලා හිතා ගන්න අදිස්ථානයක් ඇතිවෙනවා. සිල් ගන්න අවශ්‍ය නැහැ. සිල් ගන්න මකන් ඉන්න ඕනේ. දවල් ආහාරයෙන් පස්සේ ආහාරයක් ගන්න රැයට සිරිත එකක් අරගන්න ප්‍රශ්නයක් නැහැ.
මොකද එතකොට මහත්තයා අපි සීලය රැකීම දිහා ගන්නා උත්සාහය අපි තුල තියෙනවා. මේ චේතනාව සකස් වෙනවා. ඒ ආකාරයට අපි ඊටු සිල්පද තුන රැක ගන්න උත්සාහ ගන්නවා. අර වගේ සිල්ලා ප්‍රතිසංසම දවසින් ඕනේ. ඔබලා රැකියාවක් කරන ගමන් වුණත් ඔබලාට පුළුවන් විකාල භෝජන වේරමණ ශික්ෂාපදේ දවස් දෙකක් තුනක් රකින්න. පැයට කිරිත එකක් දීවලක් දුන්නා ඒක ගැටලුවක් නැහැ. වටිනාකම අපි තුල ඇති කරගන්නා වූ චේතනාව මම මේකෙන් මිදෙනවා කියන තැන චේතනාව සකස් කරගන්නවා. තුන්වෙනි කාරණේ මාත්‍ය පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. ඒක පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන මාත්‍ය මහා ගැඹුරෙන් හිතන්න යන්න ඕනේ නෑ. මොකද ගැඹුරු පැත්තට ගන්න හදන ධර්මයේ කියන්නේ තරුවම කරලා හැම වෙලාවම අපි ගන්න ඕනේ ගැඹුරු පැත්තට. ගැඹුරු පැත්තක් ධර්මයේ නෑ. පස්ස වේදනා සංඥා සංකාර විඥාන ඕවා ගැන හිතන්න යන්න ඕනේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ ඒවා ගැන හිතන්න කියලාත් නෑ මෙතනදී. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන මාත්‍ය කොයි දෙයක් අපි අනිත්‍ය දකින්න ඇතුළු කරනවා. එහෙනම් හැමදේම අපි අනිත්‍ය දකින්න ඇතුළු කරන්නේ. අපි ගන්න උදේ ඉඳන් මොන දේ අපි ඇසුරු කළා නේද? කොයි දෙයක් අනිත්‍යයි නේ. අද උදේ දැන් මහත්යලා උදේම නැගිටින්න කියලා හිත කිව්වා. ඊට පස්සේ මේ තේ එකක් බොන්න කියලා හිත කිව්වා. මුණ හොදන්න හිත කියලා කිව්වා. මෙහෙ එන්න කියලා හිත කිව්වා. අප්‍රමාණ හිත සකස් වුණානේ. හිත දහස් ගාණක් උදේ ඉඳන් සකස් වෙන්නේ. නමුත් මහත්යෝ ඒ සකස් වුණා වූ එකම හිතක්වත් දැන් තියනවාද? උදේ තේ බොන්න කියපු හිත දැන් නැහැ. දැන් මෙහෙට එන්න කියලා කියපු හිත දැන් නැහැ නේද? ඒතකොට මේ සකස් වෙනා අනිත්‍යභාවයට ඉවපත් වුණානේ. ඒතකොට අපි එන්නේ අනිත්‍යභාවය අපි නිතර දකින්න ඕනේ. එන්න ඒ අනිත්‍යභාවය දකින්නේ අපි ජීවත් වෙනවා, අපි යාළුවෝ ඇසුරු කරනවා, විවාහ වෙනවා, දුවදරුවෝ හදනවා. ඒ සියල්ලම කරන්න පුළුවන් මෙතන. කිසිම ගැටලුවක් නැහැ. ඒ සියල්ලම අපි කරන්නේ මහත්යෝ ඒවා අනිත්‍යයි කියන බව දැනගෙන. එහෙම වුණාම දිවිඳ අහිමි වුණොත් අපි දුක් වෙන්නේ නැහැ. දරුවෙක් නැති වුණොත් අපි දුක් වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා එහෙම දුක් වෙන්නේ නැති වෙන්නේ හේතුඵල නිසායි නැති වෙන්නේ. මොකද හේතුඵලයි? පෙර අකුසල කර්මයක් වෙන්න ඕනේ. මමත් පෙර ජීවිතේ කාලේ හරි විවිධක් නැති කරන්නේ ඒ නිසායි මගේ බිරිඳ නැති වුනේ. එක්ක මගේ ජීවිතේ මම දරුවෙක් කාලයට අහිමි කරන්නේ තාත්තා කෙනෙකුට ඒ නිසායි මට නැති වුනේ. ඒ වගේ හේතුඵල ධර්මයන් නම් ඒවා ගල්ප ගන්නවා. ඒවට ගැටෙන්නේ නැහැ, ඒවට ඇලෙන්නේ නැහැ. මොකද තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව ඇති වෙලා. තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව ඇති වෙනකොටම ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව ඇති වුණා කියන්නේ ආ හේතුඵල ධර්මයන් නිස්සාරත කරනවා. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න උත්සාහ කරනවා. එතකොට මෙන්න මේ කාරණා තුන තමයි මහත්යෝ බුදුරජාණන් වහන්සේ ජීවිතින්ම තුල්ලාද මේ ජීවිතයේදී ජීවිතයේ ධර්මයේ පැත්තෙන් ජයග්‍රහණය කරගන්න කියලා කියන කාරණා තුන. තේරෙනවද? දැන් උතනදී මම කිව්වේ පැවිදි පක්ෂයට වඩා ගිහියයට වාසී කියලා. දැන් පැවිදි පක්ෂයේ අපිනේ ඒතර මහත්ය අපි සීලය ආරකාන්ත සීලයක් හැටියට රකින්නවා නම් මහත්ය රකින්නකොට අපිට උපසම්පදා විශ්වාසක විදියට බුදුරජාණන් වහන්සේ සිල්පද 227ක් දේශනා කළා තියෙනවා. එතකොට මේ සිල්පද 227ම අපෙන් රැකෙන්න ඕනේ ආරකාන්ත සීලයක් හැටියට මේක රැකෙන්න. තේරෙනවද? සිල්පද 227ක්. නමුත් මහත්යලා තියෙන සිල්පද 8යි මහත්ය. තේරෙනවද? මහත්යලා තියෙන සිල්පද 8යි. නමුත් මහත්යලාට ඒ සිල්පද 8 රැකලා මහත්ය සෝවාන් වුණා කියමුකෝ. නමුත් මහත්ය සෝවාන් වුණාට පස්සේ මහත්යට විවාහයක් වෙන්න පුළුවන්. තේරෙනවද? මහත්යට විවාහයක් වෙන්න පුළුවන්. මොකද විවාහයක් වුණා කියලා සීලය කැඩෙන්නේ නැහැ. ඒක නීතියානුකූල තත්ත්වයක්. ඒ නිසා මේ මහත්යට සෝවාන් ඵලයකටපත් වුණොත් විවාහයක් වෙන්න පුළුවන්. ඒ අවශ්‍යතාවයත් මහත්යට ඇති වෙනවා. නමුත් මහත්ය අපි සංඝයාට සීලය ආරකාන්ත සීලයක් හැටියට රකින්නකොට මහත්ය අර සිල්පද 227ක් තුනම අපි මේ වෙලාවට තියෙනවා. ඒක නම් ගිහි කෙනෙක් දක්ෂ නම් ආමුදුරන්ට වඩා ඔබලාට අවස්ථා වැඩි. තේරෙනවද? සීලය පැත්තෙන් බලද්දී ඒක ආරක්ෂා කරගන්න බලද්දී. නමුත් ආමුදුරන්ට තියෙනා වූ මේ සිල්පද නිසා ආමුදුරෝ දක්ෂ නම් ඔබලාට වඩා ඉක්මනින් එතෙන්ට යන්න පුළුවන්. නමුත් අද දක්ෂභාවයේදී නෑ හුඟක් අද. ඒ නිසායි ප්‍රශ්නේ. තේරෙනවද? ආමුදුරෝ දක්ෂ නම් අර සිල්පද 227 තුලින්ම බොහොම වේගෙන් එතෙන්ට යන්න පුළුවන්. නමුත් ඒ දක්ෂභාවයේ මහත්ය හුඟක් අඩුයි. තේරෙනවද? එනිසා ඊට වඩා විදි ජීවිතේ ගත කරන අයට ඒ වාසිය තියෙනවා. මොකද සිල්පද 8කින් ඔබලාට පුළුවන් සතර අපායෙන් මිදෙන තැනට යන්න. ඒ ගිහිල්ලත් ඔබලාට විවාහයක් වෙන්න දරුවෝ හදන්න. ඒ පැත්තෙන් යන්න ඔබලාට ඒ අවස්ථාව තියෙනවා. භික්ෂුවට එහෙම නැහැ. ඔබලා ආර්ය කාල සීලය හැටියට හිතෙන්ද හිටිය භික්ෂුවකට කවදාකවත් සෝවාන් වෙච්ච භික්ෂුවකට කවදාකවත් කාමයේ උදෙසා සිවුරු වර්ලයේද යන්න බෑ. සීල ආරකාන්ත සීලයක් යාගේ. එයා සිල්පදක දෙන්නේ නැහැ. කාමයේ උදෙසා එහෙම නැත්නම් විවාහයක් උදෙසා කාමරාගපටි ගියාට තියනවනේ තාම සෝවාන් වෙච්ච කෙනා තුල. ඒකෝට එහෙම තිබ්බායි කියලා එයාට සිවුරු වර්ලයේද? එයා යන්නේ එයා ආරකාන්ත සීලකින් රැකිලා දෙන්නේ මහත්ය. දැන් ඒක මහත්යලාට ගිහි කෙනෙකුට ඒක නෑ. ගිහි කෙනා තුල එයා කාමයේ වර්ධනය හිතෙන්නේ නැහැ නේ.
නමුත් යාට නීතියානුකූල විවාහයක් කරගෙන යන්න පුළුවන්. නීතියානුකූල කටයුතු සිද්ධ කරගෙන යන්න පුළුවන්. විසාකාව මොනපුර මිනිබිරියන් 30 ගානක් හදලා මහ විශාල පෞල් සංකීර්ණයක් යාට තිබුණා. ඒක ඒ සියල්ලම කලේ ආ පුංචි කාලේම සෝවාන් ඵලයටපත් වෙලා. ඒක බලන්න ඔබලා දක්ෂ නම් තේරෙනවද? මේ ජීවිතය තුළ ඉන්නත් අවශ්‍ය නම් තේරෙනවද? පැවිදි පක්ෂයට වඩා ඔබලාට තියෙන අවස්ථා වැඩි. දක්ෂ නම් ඒකන් ලබා ගන්න. ඒක බුදුරජාණන් වහන්සේ දිවි ජීවිතය ගත කරන්නට ඔන්න කාරණා තුන තමයි කියන්නේ. සීල ආරකාන්ත සීලය, තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය. හැම දෙයක්ම අනිත්‍ය දකින්න අතුරු කරනවා. අපේ ආච්චිලා සීයලා හිටියා ඒගොල්ලෝ නැති වුණා. අපේ අම්මලා තාත්තලා හිටියා ඒගොල්ලොත් නැති වෙනවා. ඒ වගේ මේ හැම දෙයකම අනිත්‍ය දකින්න අතුරු කරනවා. ඒකට ඇලෙන්න බැලෙන්නේ. එහෙම වුණාම මහත්ය අපිට කවදාකවත් අරගොල්ලෝ මරුණා කියලා ලෙඩ වුණා කියලා අපිට ශෝකයක් දුකක් නැතත් වෙන්නේ නැහැ. අපි ඒක දැකලා තියෙනවා. අවබෝධ කරලා නැහැ. අවබෝධ කරගන්න හරියට භාවයට පත් වෙනවා. අර දකිමින් අපි ජීවත් වෙනවා කොයිද? ඒතකොට මේ කාරණා තුන මේ පැත්තෙන් වැඩෙනකොට මහත්ය ෂේර් වෙලා යන්නේ නැති වෙලා යන තව කාරණා තුනක් තියෙනවා. ඒක හොඳට බලන්න ඕනේ. මොකද මේ තුන විතරක් වැඩිලා වැඩන්නේ. මේ තුන වැඩෙන ප්‍රමාණයටම ෂේර් වෙන කාරණා තුනකුත් තියෙනවා. ඒ තුන තමයි පළවෙනි කාරණේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වයේ දැඩිභාවය. ඒතර මමත්වයේ දැඩිභාවය මහත්ය මේ තුන වැඩි වෙන්න අපි තුන නැති වෙනවා කියන විශ්වාසය අපි තුල එන්න ඕනේ. ඒක ගොඩාක් වෙලාවට අපිට මඟ හැරෙන තැනක්. තේරෙනවද? තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව වෙනකොට අපි සීලෙන් පරිපූර්ණ භාවයටපත් වෙනකොට අපි දන්නේම නැතුව අපි තුල මාර්ග ධර්මයන් ක්‍රියාත්මක වෙනවා. ඒක මාර්ග ධර්මය. මේ මාර්ග ධර්මයන් ක්‍රියාත්මක වෙනවා කියන්නේ මාන්නය අපි තුල සක්කාය දිට්ඨිය තව තව වැඩි වෙනවා. අද සිල් ගන්න යන අය බලන්න භාවනා කරන අය බලන්න ඒ සීලය නිසා මේගොල්ලෝ මාන්නයටපත් වෙනවා. මම තමයි සිල්වත් අනිත් කෙනා සිල්වත් නෑ. මම තමයි ඉහළින් ඉන්නේ අනිත් කෙනා ඉහළ නෑ. ඒකෝට එයා මේ තුන නිසා මොකක්ද වැඩි කරලා තියෙන්නේ? සක්කාය දිට්ඨිය. මමත්වයේ දැඩිභාවය වැඩි කරගෙන තියෙනවා. ඒක දවසක් මහත්මෙක් ආවා මුණ දෙන්න කියලා මාව. එයා 4 විතර 7ක් පහුවෙලා. ඒකෝට මේ මහත්මයා ඇවිල්ලා මහත්මයෝ දෙතෙන් දැවිලා ඔය වගේ වාඩි වෙලා යන ඕනත් එක්ක කටියත් එක්ක ආවේ. ඉතින් එයා කිව්ව මහත්මයා කෝ ස්වාමීන් වහන්සේ මම තෙරුවන් කෙරේ අචල ශ්‍රද්ධාවට පත් වෙලා ඉන්නේ කියලා. මට අන්න කිසි සැකයක් නැහැ. මට ඒ තරම්ම තෙරුවන් කෙරේ විශ්වාසයි කියලා. එතන මම ඒව මහත්මයා ඔබතුමා කොහොමද කියන්නේ? ඔබ තෙරුවන් කෙරේ එහෙම අචල ශ්‍රද්ධාවට ඇවිල්ලා කියලා. ඒකෝට මේ මහත්මයා කියන ස්වාමීන් වහන්සේ මට අලියෙක් ඉස්සරහටමත් යන්න පුළුවන්. තෙරුවන් කෙරේ විශ්වාසය. බුදුරජාණන් වහන්සේ දීපත් කළ අලියෙක් ඉස්සරහටමත් යන්න පුළුවන්. ඒ මහත්තයා ඒ කිව්වේ එක්සෙන් මේ මහත්තයා උත්තරේ දුන්නා. එතන මහත්තයා එතන තියෙන්නේ මේ අමෝලික ශ්‍රද්ධාව. තේරෙනවද? දැන් මේ මහත්තයා හොඳ වෙලාවට දැන් මේ කුටියේදී මම ආවේ. දැන් මේක ඉස්සෙල්ල සැරේද? ඒ 7:00 විතර ආවේ. මෙතන මේ 6යි කාලේ වෙනකොට අලියා ඉන්නවද? අර පල්ලෙහා ඉන්න මේ මිනිස්සු කියලා කියනවා යන්න එපා හාමුදුරනේ. උත්තර දෙන්න අපිවත් යන්නේ නැහැ මෙතෙන්ට කියලා. පස්සේ ඒගොල්ලෝ වනජීවියකට එක්කන් ගිහලා වනජීවි මහත්තයෙක් දීලා අලියෙක්ට එහෙම අරන් තමයි මෙතෙන්ට ආවේ. නමුත් මේ මිනිස්යාගේ මෝහය නිසා තනියම ආවනම් අර නෝනත් එක්ක මේ අලිය ගන්නවා උතන. තේන්න. ඒක බලන්න බුදුරජාණන් වහන්සේට පුළුවන් දෙයක් තේරෙන්න. තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව ඇති වුණා කියලා. ඒක අමෝලික ශ්‍රද්ධාව. මෝහය මුසු ශ්‍රද්ධාව. ඒක බලන්නේ ගමනේ මහත්යෝ මහත්යෝ අලි ඉස්සරහට යන්නේ නෙමෙයි තෙරුවන් සරණ යන්නේ අපි. අතන ශ්‍රද්ධාව කියන්නේ අලි ඉස්සරහට යන්නේ නෙමෙයි. අලි ඉස්සරහට යන්න ඕන නම් සූවේකට හරි ඔය පින්නවලට හරි ගිහලා රැද්දෝ පාත මාලාවක් තියෙන හදේටම අලියගේ පිටට යන්න පුළුවන් නේ. ඒ මාත්‍යෙ එහෙම කිව්වා. එතකොට මේ මාත්‍යෙ ඒවල තමයි ඒක තේරුම් ගත්තේ. මොකද මේ ශ්‍රද්ධාව වැඩි වීම නිසා එයා මාත්‍යෙන් වැඩි වෙලා. සක්කාය දිට්ඨිය වැඩි වෙලා. අර මාන ධර්මයේ ඔළුවට ගහන්නේ. මොකද එයාට හොඳටම අවස්ථාවක් තියෙනවා ඉස්සරහට යන්න. නමුත් එයා වළක්වනවා මාන ධර්ම. එයාම හරවනවා දැන්. එතකොට මේ අලි ඉස්සරහට යන්නේ මං කෝ මාත්‍යෙ මේ නිවන් මාර්ගයේ ඉස්සරහට යන්නයි අපි තෙරුවන් සරණ ගියා යනවා. තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව ඇති කරගන්න. දැන් මහත්තයාට මෙතන ගැහුවා නම් ওই ගමන උතනින් ඉවරනේ. කොහේ යන්නේ? දඟලත් දෙකක් යන්නේද? මරණ වෙලාවේ ගැඩෙන සිටින් මරලා අන්තිමට කොහේ හරි ප්‍රේත තලයක තමයි උප්පත්තිය ලබන්නේ. ඇයි එතෙන්ට යන්නේ? හොඳට පැහැදිලි මාර්ගයකදී නේ. ඒක බලන්නේ එතනදී අපි මේ මාර්ගේ කොච්චර ගියත් මහත්තයෝ අපිට සක්කාය දිට්ඨිය ගහන එකපාරට වලට සක්කාය දිට්ඨිය කියන මාර්ගය හොඳම ධර්මයක්. එයා යන්න දෙන්නේ නැහැ. කවුරු මේ මාර්ගයට යන්න ලෑස්ති වුණත් අර ගහනටක් ගාලා මාන්නෙන් මමත් ඒ නිසා අද උගාක් සිල් ගන්න අය, උගාක් දන් දෙන අය, ඔය තෙරුවන් පින්කම් කරන අය උගාක් බලන්න හොඳටම මේ සක්කාය දිට්ඨිය කියවහ ගිහිල්ලා. ඒකයි අපි මේ මාර්ගයෙන් මේ කඩා ගන්න බැරි. අර මායя ඔළුවට ගහනවා. අර අනිත්ක අර මනුස්සයාගේ මහත්යට ගැහුවා. අන්ත එයා හොඳටම ඇත්තටම ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නේ.
නමුත් එයාට ඒ කැපුවෙච්ච ප්‍රතිඵලයක් දක්වා අරගෙන යන අරසයක් දක්වා අරගෙන යන මාර්ග ධර්මයෙන් එතන දුන්නේ නැහැ. එතන මේ මහත්ය පිළිගත්තා. ඒකසංසාරයන්තර මේ මම ඒ ශ්‍රද්ධාව තුන අමූලික ශ්‍රද්ධාවක් තියෙන කියලා. ඒතර බලන්න ඒ වගේ සක්කාය දිට්ඨිය කියන එක ගැන අපි හැම වෙලාවෙම පරිස්සම් වෙන්න ඕනේ. මේ මාර්ගයේ දශමයක් යනකොට මහත්යෝ මේ සක්කාය දිට්ඨිය අපේ තුළ වැඩෙන්නේ ඉඳී තියෙනවා. ඒක අපි හොඳට කල්පනා කරන්න. දෙවැනි කාරණය තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ සැකය. එයා කෙරුවන් කෙරෙහි සැකයක් කිසිම ඇති කරගන්නේ නැහැ. මේ ධර්ම මාර්ගයේ කොතනකවත් බුදුරජාණන් වහන්සේ යන දේශනා කළා දිනවා නම් මේක බැහැයි කියන දෙයක් එයාට නැහැ. ඒ සත්‍සුදක්ෂ එයා විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේ කිව්වා නම් ඒකේ සැකයකින් තොරව එයා විශ්වාස කරනවා. කෙරුවන් කෙරෙහි සැක කරන්නේ. ඊළඟට සීලබ්බත පරාමාස කියන්නේ එයා කෙරුවන් සරණ ගියා විචිකිච්ඡාවකින් තොරවයි කෙරුවන් සරණ ගියේ. ඒ නිසා එයා අන්න සීල උතුරට බැඳෙන්නේ නැහැ. එයා කවදාකවත් සාරිබබා හොයාගෙන යන්නේ නැහැ. එයා කවදාකවත් කතරගම දෙවියන්ට පූජාවක් කිය පුස්සන් යන්නේ නැහැ. එයා උණියම් කරන්න එතනින් ගියාම දේවාල සාහතර හොයන්න අඳුම් බලන්න යන්නේ නැහැ. මොකද එයාගේ එකම විශ්වාසය තෙරුවන් කියන විශ්වාසයට තියෙනවා. ඒකෝට තෙරුවන් විශ්වාසයට ආපු කෙනා තුළ කර්ම විපාක පිළිබඳ විශ්වාසය සකස් වෙනවා. මට ප්‍රශ්නයක් තියෙනවා නම් එයා දන්නවා මේක මම විසින් නැති කරගත්ත ආයුධයක්. මට මොකක් හරි ලෙඩක් තියෙනවා නම් මට රෝගයක් තියෙනවා නම් මට ප්‍රශ්නයක් තියෙනවා නම් මට සමාජයෙන් ගැටලුවක් තියෙනවා නම් ඒක මට දැන් විශ්වාසය ඇවිල්ලා තින්නේ මම විසින්ම පෙර සංසාරයේ කළපු අකුසල කර්මයන් නිසා මට මේක තියෙන්නේ කියලා. ඒක මම විසින් කළා වූ අකුසල කර්මයන් නිසා මම ගිහිල්ලා බාරකට ගහලා වැඩක් තියනවද? පූජාවට දීලා වැඩක් තියනවද? කොඩි එල්ලලා වැඩක් තියනවද? වැඩක් නැහැ. එයි මම විසින් පෙර ජීවිතේ කරගත්තා වූ අකුසල කර්මයක ප්‍රතිඵලය තමයි මම මේ විඳින්නේ. එහෙමනම් කුමක්ද මම කරන්න ඕනේ? මං ගිය ජීවිතේදී කුසල් දහම් වඩලා නැහැ. එහෙමනම් මම මේ දුක මගහරව ගන්න මේ ජීවිතේ විතරක් ලබන ජීවිතේදී හරි කුසල් දහම් වල කෙරෙන්න. අන්නේ විශ්වාසය තුළ ඇති වෙනවා. ඒ නිසා යා මේවා මම කරගත්තා වූ අතීතයේ අකුසල් වලට මේක මේ සාස්ත්‍රයක් අහලා එහෙම නැත්නම් පූජාවක් කියලා එහෙම නැත්නම් සායිබබා හොයන්න ගිහිල්ලා ඒව කරන්නේ යන්නේ මාත්‍යා තෙරුවන් කරේ ශ්‍රද්ධාවට ආපු නිසා. ඒ නිසා යාතුල කර්මයේ කර්මඵල පිළිබඳ විශ්වාසය සකස් වෙනවා. ඒ නිසා අපේ ජීවිතයේ මොන ප්‍රශ්නයක් අපි ඉදිරියට ආවත් මාත්‍ය බුදුරජාණන් වහන්සේ කියනවා ඒක හේතුඵල ධර්මයන් මත ආපු එකක්මයි. පෙර ජීවිතේ අපි කළා වූ අකුසලයක් නිසා සකස් වුණා වූ දෙයක් නෑ. ඒ නිසා අපි විසින් කළා වූ දෙයක් නිසා සකස් කළා වූ දෙයක් නිසා ඒකට වග කියන්න ඕනේ මමමයි වෙන කවුරුත් නෙමෙයි. තේරෙනවද? ඉතින් මම නම් වග කියන්න ඕනේ උනේ හේතුව නම් අකුසලයක්. එහෙනම් මම කුසල් දහම් කරලා පුළුවන් නම් මේ ජීවිතේකම අදහරව ගන්න උත්සාහ කරනවා. නැත්නම් ලැබුණ ජීවිතේ මේකයි කියලා ඒක උපේක්ෂාවෙන් පුළුවන් තරම් ඉඳලා ඊළඟ ජීවිතේ සැපේ කරා අරගෙන යනවා. එහෙම තමයි එතන හිතන්නේ. ඒ නිසා සක්කාය දිට්ඨිය කියන වචනේදී ධර්ම මාර්ගයේ ගමන් කරනකොට අපි හැම වෙලාවෙම දෙතුන් වතාවක් හැම වෙලාවෙම අපි නිතර අපිට දාලා බලන්න ඕනේ මා තුල මමත්වයේ වැඩිනවද කියලා. මම කියන දේ විසින්ම තමයි අපි සංසාරේ මෙච්චර කාලයක් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් බුද්ධත්වයට පත් වුණ මේ අපිට එච්චර කාලයක ඉඳන් අපි මේ ඉස්සරහට ආවේ ඔන්න ඔය කියන කාරණා තුන අපිට බිඳ ගන්න බැරි නිසා සක්කාය දිට්ඨිය නිසා මමත්වයේ කියන දැඩිභාවය නිසා ඔතනදී අපි මේ මමත්වයේ කියන තැනට හිර වෙනවා. ඒ නිසා ඒ කාරණා තුන විතරම ෂේ වෙන ආකාරයෙන් අර කාරණා තුන වඩනවා. ඒකෝනේ මේ කාරණා තුන වඩන්න ඕනම ගිහින් එතකොට හරියම පහසුයි සරලයි. එච්චර අපහසුයක් නැහැ. කිසිම අපහසුවක් නැහැ. නේ? දැන් මෙතන ඉඳන් මහත්මයල දැන් කෑම පාසල් දෙක ගන්න බලන්න කොච්චර මහත්මයද කියලා මේ ආවේ ඔය කාස්ට්‍රේ කියන්නේ බෑ නේ. දැන් මෙතන ඉඳන් කොළඹට යන්නේ කිය කොච්චර නම් පීඩාවද කියලා බලන්නකොනේ. නමුත් තෙරුවන් සරණ යන එක සීලයක් රකින්න එක සියලු දේ අනිත්‍ය වශයෙන් දකින්න එක එතරම් තරවද? නෑනේ. පැකියාවක් කරගෙන දැන් මහත්මයල ජීවත් වෙන කොච්චරනම් දුක් විඳිනවද? තව තෙරුවන් සරණ කියන එක අපි තුල පිළිපදගෙන සීලය අපි විසින්ම ආරක්ෂා කරගෙන හැම දෙයක්ම අනිත්‍ය වශයෙන් දකින්න කරන එක අමාරුවක් තියෙනවද? කිසිම අමාරුවක් නෑ. නේ? ඒකෝර මේ ලෝකයේ තියෙන බොහොම සරලම කාරණා තුනක් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. නමුත් මේ සරලම කාරණා තුන මහත්ය ලෝකේ අපහසුම කාරණා තුන බවට අපිපත් කරගෙන තියෙනවා. ඒ අපි කියන්නේ මායя. තේරෙනවද? වෙන කවුරුත් නෙමෙයි. ඒ මාන ධර්ම විසින් අපිව මේක ලෝකයේ ගැඹුරුම කාරණා තුන බවට පත් කරලා. පැකියාව කරන තරම් ගැඹුරු නෑ මේ කාරණා තුන කරන්නේ. විවාහයක් වෙලා දුවදරුවෝ බිරිඳ නඩත්තු කරන තරම් අමාරු නේ. ගයක් හදන්න ගන්නා තරම් අමාරු නේ. අමාරු නෑනේ.
මේ කාරණා තුන අපි තුලින්ම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන සීලය අපි විසින්ම රැකගෙන අවුරුද් බාධා කරන්නේ නැහැ අවුරුද් මොනවත් කරන්නේ අපි තුලින් ඉතින් මේ ලෝකයේ තියෙන සරලම කාරණා තුන නමුත් ඒක අපි ගැඹුරුම කාරණා තුන බවට පත් කරගෙන අපිට මෙච්චර කාලයක් අපි මේ සංසාරේ ඇවිදින්මින් යනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සරලම බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය විසින් තමයි මේ සරලභාවය ඇති කරලා අපිට දේශනා කළේ. ඉතින් ඒ නිසා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙච්ච තැනදී අපිට මේ මහත්යෝ ඒ සරලභාවය දැනෙනවා ජීවිතේට. ඉතින් මේ මාර්ගය තුළ ගමන් කරන්න තමයි තියෙන්නේ.